Welcome to my channel. තුමිදු ගෙදර එනකොට හැමෝම නින්දට ගිහින්. ඒත් නිර්මාල් විතර සාලෙට වෙලා මැච් එක බලනවා. කොල්ලා ගෙදර ආවට මොකද ආවේ හොඳ සිහියෙන් නෙමෙයි. කොල්ලා වැනි එද්දි නිර්මාල් බැලුවා කවදාවත් නැතුව මොකටද බීලා ගෙදර එන්නේ කියලා. වෙනදට තුමිදු කොච්චර බිව්වත් වෙරි මතින් ගෙදර ඇවිත් නෑ. නිර්මාල්ටත් හරි පුදුමයි. මල්ලි මොකද බම්මේ? තමුසට මොකද වෙලා තියෙන්නේ? මොකුත් නෑ අයියා. මං හොඳින්. ගුඩ් නයිට් හොඳේ. මං නිදාගන්න යනවා. වෙලාවකට මේක පව් කියලාත් හිතෙනවා. අද නම් මෑන් ඉන්නේ මොකක්ම හරි ප්‍රශ්නයක. බලමුකෝ. කොල්ලා කාමරේට එද්දී අරුණි පොතක් කියවනවා. තුමිදු තමන්ගේ පාඩුවේ කාමරේට ගිහින් ඇඳට වැටුණා. මෙයා මොකද දන්නේ නෑ අද මෙහෙම ඉන්නේ. කවදාවත් තුමිදුව මම මේ විදිහට දැකලා නෑනේ. කොල්ලා අරුණිගෙන් ප්‍රශ්න කරපු නැති එක ගැන කෙල්ලටත් හරි පුදුමයි. සමහර විට එයාට දුක ඇති. කොයි කොල්ලද කැමති තමන්ගේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ඉන්නවා දකින්න. හොඳ වැඩේ. ඔයාව මට්ටු නගර අතාරින්නේ නෑ මහත්තයෝ. අරුණි පොත පැත්තකින් තියලා ලයිට් ඔෆ් කරලා අනිත් පැත්ත හැල්ලා නිදාගත්තා. පහුවදා උදෙන්ම අරුණි ඇහැරුණා. ගෙදර ඉද්දී පස්සට එළිය වැටෙනකන් නිදාගන්න කෙල්ල දැන් පරිණත ගැහැණියක් වෙලා. උදෙන්ම නැගිටලා ගෙවල් අතු ගාලා ඉඳුල් භාජන සෝදලා හැමෝටම තේ හදන්න වතුරත් හීටරේට ගැහුවා. කිචන් එකෙන් ඇහෙන සද්දෙට වාසුකී ඇහැරුණේ. ඒක තුමිදුලාගේ තාත්තා සමර දිවාකර කතා කරපු නිසා. වාසු ඇයි සමරේ? කවුද කිචන් එකේ ඉන්නවා? වෙන්න බෑනේ. සර්වන් ගෙදර කියානේ. මේ වෙලාවේ කවුද? මං ගිහින් බලන්නම්. වාසුකී නැගිටලා ඇවිත් බැලෙන්න කෙල්ල තේ හදනවා. දූ මොකද මේ? ගුඩ් මෝනින් අම්මා. ගුඩ් මෝනින් පුතේ. මෙච්චර උදෙන්ම ඔයා නැගිට්ටේ ඇයි? මට කතා කළා නම් මං එනවනේ දරුවෝ. දැන් වෙලාව 6ත් පහු වෙලානේ අම්මේ. මට නිදාගෙන ඉන්න කම්මැලි හිතුණා. මං තේ හදලා තියෙන්නේ. අම්මා තාත්තටයි අයියටයි ගිහින් දෙනවද? අරුණි ඇහුවේ වාසුකීගේ තේ එක අතට දින ගමන්. ඒ දෙකත් දුවම ගිහින් දෙන්නකෝ. තාත්තට නම් පුළුවන්. ඒත් අයියගේ කාමරේට යන එක හරි නෑනේ අම්මේ. හරි නැත්te මොකද? මං ඔයාගේ අයියා හරිද? නිර්මාල් වාසුකී පිටිපස්සෙන් ඉඳන් කිව්වා. කෙල්ලට මොකද වගේ? නෑ අයියේ ඒකනේ දු. මෙයා ඔයාගේ අයියා. අනික අපේ චූටි පුතාගේ කාමරේට යන්න බය වුණා. අයියාගේ කාමරේට යන්න ඔයා බය වෙන්න ඕන නෑ. තේරුණාද? හරි අම්මේ. නිර්මාල්ගේ තේ එකත් අතට දීලා තුමිදුගේ තේ එකත් තරම් උඩට ආවා. කොල්ලනම් තාමත් රෑ හිටපු විදිහමයි. සපත්තු දෙකක් දාන් එළියට ගියපු ඇඳුම පිටින්ම ඇඳට වැටිලා නිදි. කකුල් කොහෙවත් අත් කොහෙවත් ඒ මන්දි වැඩ ඇඳ පල්ලේ වමනෙත් දාලා. අපෝ ෂික් මේ මිනිහන. කොච්චර සල්ලි තිබුණත් වැඩක් හැදියාව නම් අන්තිමයි. හැම සල්ලිකාරයාම මෙහෙමද දන්නේ. මුළු කාමරේම වමනේ ගඳයි. නහයත් වහගෙන කෙල්ල වමනේ ඔක්කොම අස් කරලා ගේම් ඔෆ් කරලා දැම්මා. අනේ මේ ගඳ තවත් යන්නේ නෑනේ. ඉන්නකො හොඳ වැඩක් කරන්නම් කියලා හිතාගෙන අරුණි කොල්ලගේ සෙන්ට් බෝතලේ කාමරේ වටේටම හැලුවා. ඒ ගැන කෙල්ලට කුරිරු සතුටක් දැනුනේ. වැඩි සතුටු වෙන්න එපා අරුණි. මාරයා නැගිට්ටොත් මං වසලා හමාරයි. ඒ වැඩ ටික ඉවර වෙද්දී තේ එකත් ඇල් වෙලා. කෙල්ල ආයෙම පහලට ආවේ තේ එකක් හදන්න හිතාගෙන. එයා එද්දී අම්මා උදේට කන්න කෑම හදනවා. ඒකෙන් මේකෙන් කෙල්ලට තේ හදන එකත් අමතක වුණා.
Thank you for watching this video. If you enjoyed this, please hit the like button and bell notification icon.